කොහොමද මගේ යාළුවනේ සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා අහන්න බැරි තරමටම මගේ රටේ ගොඩක් දෙනෙක් අසරණ වෙච්ච කාලයක් මේක. ඉතින් මේ වීඩියෝ එක කරන දවස නොවැම්බර් 30 වෙනිදා. අපි නම් අපිට අවුව පායලා අපි හොඳින් පරිස්සමට ඉන්නවා. ඒ වුණාට මගේ රටේ ගොඩ දෙනෙක් මේ දවස් වෙනකොට ගම් වතුරෙන් අවතන් වෙලා Taman හරි හම්බ කරගත්ත සේසතම නැති වෙලා Tamanගේ හැමදේම ඇස්පනා අපිටම ගම් වතුරට ගහගෙන යනවා දැකලා ගොඩාක් දුක් විඳින අසරණ වෙලා ඉන්න දවස් ටිකක් තමයි ගත වෙන්නේ. පෙර කරපු මොනවා හරි පිනක් හින්දා අපි ඒ ආපදාවෙන් බේරිලා සුරක්ෂිතව ඉන්නවා. හැබැයි එහෙම කියලා හැමදාම ජීවිතේ අපිට එක වගේ වෙන්න හේකුත් නැහැ. මොකද දුක සැප හැම මොහොතකම වෙනස් වෙනවා. අද ඒ මිනිස්සු විඳින දුක හෙට අපිට උදා වෙන්න බැරි කමකුත් නැහැ. එහෙම කාලෙක අද අපි කරගන්න යන්නේ ලොකු පිනක්. ඒ වගේම අපිට පුළුවන් විදිහට අපේ රට වෙනුවෙන් කරන කැපකිරීමක්. මේ මමයි මගේ හස්බන්ඩ්ුයි උදේ 9:10 විතර ඇති දැන් වෙලාව අපි යන්නේ ලේ දන් දෙන්න. මොකද මේ දවස්වල හදිසි ආපදාව නිසා රටේ ලේ හිඟයක් ඇති වෙලා තියෙනවා කියලා ලේ දන් දීමේ කඳවුරක් තියෙනවා අපේ ගමේ. අපි දෙන්නම යන්නේ මේ ලේ දන් දෙන්න. මේ මොහොතේ අපිට කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය කරන්න තමයි අපි මේ හදන්නේ. මුලින්ම ගියාට පස්සේ අපිට හම්බුණා ෆෝම් එකක් පුරවන්න. ඒකත් පුරවගෙන අපිට පොලිමේ ඉන්න උනා. මොකද අපි වගේම ආදරණීය හදවත් තියෙන ගොඩ දෙනෙක් මේ අවස්ථාවට ඇවිල්ලා හිටියා. හස්බන්ඩ් නම් මීට කලින් ලේ දන් දීලා තියෙනවා 3 පාරක් විතර. හැබැයි මම නම් මේ මගේ පළවෙනි වතාවට තමයි ලේ දන් දෙන්න ආවේ. ඉතින් මේ මම වගේම ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම තමයි ලේ ගන්න කලින් ඉස්සෙල්ලම ලේ චෙක් කරනවා. ඊට පස්සේ ડોක්ටර් ගාවට දාලා බර එහෙම බලලා රෙජිස්ටර් කරලා තමයි ලේ ගන්න කාමරයට යවන්නේ. අපි දෙන ලේ බින්දුවකින් තව ජීවිතයක් ජීවත් කරවගන්න දායක වෙනවා නම් ඒ පින කොයි තරම්ද? මට ඒ මොහොතේ හැඟුණේ ඒ වගේ හැඟීමක්. පොඩ්ඩක් බයක් තිබුණත් මට හිතුණා මේ කරන දෙයින් තව ජීවිතයක් ජීවත් කරවන්න උපකාරී වෙනව හින්දා හිත ශක්තිමත් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ඔක්කොම චෙක් කරලා ඉවර වෙලා එක ලේ ගන්න රූම් එකේ ඇඳන් 4යි තිබුණේ. ඉතින් අපිට ඒකින්දා එතනත් ටික වෙලාවක් ඉන්න වුණා අපේ වාරේ එනකන්. ඊට පස්සේ මමයි හස්බන්ඩ්ුයි දෙන්නම එක සැරේටම ඒ ඇඳවල් දෙකකට ගත්ත නිසා ලේ ගන්න ටික වීඩියෝ කරගන්න මට පුළුවන් වුණේ නැහැ. හැබැයි මට පොඩ්ඩක් ඉස්සෙල්ලම එච්චර ලොකුවට අමාරුවක් ආවේ නැහැ. හැබැයි ටිකක් අන්තිම හරියේ මට පොඩි කලන්ති ගතියක් වගේ ඇඟට දැනුණා. මං ගාවේ හිටිය හරිම හොඳ නර්ස් කෙනෙක්. එයා මගෙන් ඇහුවා හැමතිස්සම දැන් ඇතිද නතර කරන්නද ඔයාට අමාරුයි වගේ නේද කියලා. හැබැයි මං කැමති වුණේ නැහැ. මං කිව්වා මිස් මට පුළුවන් තව ගන්න අර ඔක්කොම අරගෙන ඉවර කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මට ඇඳෙන් බහින්න දුන්නෙත් නැහැ ටික වෙලාවක් යනකම්. මට කිරි පැකට් එකත් එතනදිම මේ බොන්න බීලම යන්න කියලා තමයි කිව්වේ. ඉතින් කොහොම හරි කරන්න ආපු වැඩේ සාර්ථකව කරලා අපි දෙන්න ඉතින් ගෙදර යන්න ගියා. අපිට හම්බුණා එතනින් පුවක් පැලේකුයි ගම්මිරිස් පැලේකුයි. ඒ වගේම මේ බනිස් එකක් එහෙම තිබුණා බිත්තර බන් එකක්. ඒවත් දුන්නා එතනදිම කාලේ යන්න කියලා. හැබැයි අපි කෑවේ නෑ. කිරි පැකට් ටික විතරක් බීලා පොඩි දෙන්න ගෙදර දාලා ආවේ. අපි ඉක්මනට ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මේ වෙනකොට නම් දවල් 2:00 විතර වෙලා උදේ උයපු කෑමම තමයි අපිට ගෙදර ගිහිල්ලා කන්න උනේ. උයන්න වෙලාවක් තිබ්බේ නෑ. හැබැයි රෑට නම් හොඳට කෑවා දවල්ටත් එක්කම.
ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි.